කබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා තරුණ පරපුරේ අධ්‍යක්ෂ රංගන ශිල්පියෙක් අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙලා ඉන්නවා. ඉතින් මුලින්ම අහන්න කැමති රංගන ශිල්පියෙක් විදිහට මේ වගේ ෆිල්ම් එකක අභියෝගයක් ලැබෙනකොට කොහොමද තරුණ රංගන ශිල්පීන්ට මේ ලැබෙන අවස්ථාව? ඇත්තටම කියන්නේ මේක ලොකු අවස්ථාවක්. කියන්නේ අපි මෙතන මේ යනකොට හැමෝම කතා කරන්නේ අලුත් රංගන ශිල්පියෙක් විදිහට වාට මේ ලැබෙන අවස්ථාව කොහොමද ඔයගොල්ලන්ට අවස්ථාව දුන්නේ කොහොඳයි කියන එක ඇත්තටම ඔව් කියන්නේ ගෙදර නැත්නම් අපි ප්‍රැක්ටිස් කරන තැන්වල අපේ ස්ටේජ් පිටිපස්සේ නෙවෙයි ඒක තියෙන්නේ. ඒ අවස්ථාව මේ විදිහට ලැබුණා පස්සේ තමයි මේ රටක් මේ විදිහට දකින්නේ. කියන්නේ මේක මෙතන රංගන ශිල්පීන් ගොඩකට අවස්ථාව හම්බ වුණා. මේ වගේ දැවන්ත නිර්මාණයකට කියන්නේ අපි දකින්න අපේ ඉන්ඩස්ට්‍රි එකේ අපි දකින්න හීරෝලත් එක්ක අපිට ඇඩ් කරන්න හම්බෙන ඒගොල්ලොත් එක්ක ගහ ගන්න හම්බ වෙනවා. තව මොනවද ඒ ගැන කතා? ඒකත් එක්ක මම අහන්න කැමතියි දැන් කාලයක් තිබ්බ ඇත්තටම සිනමාව ඇතුලේ අපිට තෝර බේරගෙන රඟපාන්න බෑ. අපි ජීවත් වෙන රඟපාන්න ඕනේ වගේ කතාවක්. නමුත් මම අද වෙනකොට දකිනවා රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයකට තෝර බේරගෙන විවිධ ශානරවල විවිධ හැකියාවන් පෙන්වන අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ලැබුණ අවස්ථාව කොයි වගේද? මේක ඔව් කියන්නේ මේ මට අවුරුදු ගානක් අවුරුදු 20කට 30කට විතර පිටිපස්සේ අතීතයක් ගැන තමයි රඟපාන අවස්ථාවක් හම්බුනේ. මම කියන්නේ තෝර බේරගෙන රඟපානවා කියන එක මගේ පෞද්ගලික අදහස නම් අපි ඉන්න ලංකාවේ නම් ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ නම් අපිට සිද්ධ වෙනවා හම්බ වෙන වැඩේ ඇතුලේ උපරිමයක් කරන්න. වැඩ තෝරගෙන පුළුවන් විදි තියෙනවා. මම කියන්නේ අපේ දක්ෂතාවය අපිට පුළුවන් නම් වයිට් කරගන්න හම්බ වෙන ඕනම එකක ස්කෝර් කරන්න. ඕනම අවස්ථාවක ස්කෝර් කරන්න. මම හිතන්නේ ඒක තමයි දක්ෂතාවය කියන්නේ. ඊළඟට මම උත්සාහ කරන හැම අවස්ථාවකම ඒ දේ දිනු කරන්න ඒක අවස්ථාවක් නේ. ඒත් එක්කම මම දැක්කා අති විශාල කාස්ට් එකක් මේකේ ඉන්නවා. එතකොට ප්‍රවීණයන්, ආධුනිකයන් සහ තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් මේ වගේ සම්මිශ්‍රණයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ අනිවාර්යෙන් අමතක නොවන සිද්ධීන් නම් විශාල ප්‍රමාණයක් ඇති. කොයි වගේද ඒ වැඩ කරනකොට ලැබුණ අත්දැකීම්? ඔව් වැඩ කරනකොට කියන්නේ අපිට දැන් මෙහෙම අපි ගිහිල්ලා මේ සීන් එක ඇඩ් කරනවා ඊළඟ සීන් එක අපිට තියෙනවා අපි ටක් ගාලා ගිහලා දැස් වෙනවා වගේ එකක් නෙවෙයි එතන තිබුණේ. කියන්නේ අපි සියලු දෙනාම ගොඩක් වෙලාට අර අකත් මම ඒක කලින් ඉන්ටර්විව් එකකට කිව්වා අකත් කියලා තියෙනවා. අපිට හම්බෙන්නේ දන්නේ නැති කට්ටියක් එක්ක යාළුවෝ වගේ ඇඩ් කරන. දැන් මෙතන යාළුවෝ ටිකකට යාළුවෝ වගේ ඇඩ් කරන්න හම්බෙලා තියෙනවා. එතකොට සහ මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ රංගන ශාස්ත්‍රය ගැන සෑහෙන හදාරන පිරිසක් එක්ක අපිට අවස්ථාවක් හම්බෙන්නේ. එතකොට අපිට අපි කට්ටියක් එකතු වෙලා වැඩක් කරා නම් කොහොමද කරන්නේ? ඒ කරන තරම් උපරිමයෙන් මේක කරන්න අවස්ථාවක් හම්බුනේ. මොකද ඒ වයිබ් එකේ කට්ටිය තමයි එකට එකතු වෙලා හිටියේ. අපිට ඒක ප්‍රවීණයොනුත් එමය හැමතිස්සෙම ඒගොල්ලෝගේ ගයිඩ්නස් එක අපිට තිබුණා. ඒක මේක දැක්කන් පස්සේ පේනවා. ආශිර්වාදේ. තමයි. මේ අවසන් වශයෙන් මම දැනගන්න කැමති ප්‍රේක්ෂකයොත් එක්ක තමයි මේ සිනමාව බැඳලා තියෙන්නේ. ඇත්තටම පහුගිය අවුරුද්ද සහ මේ අවුරුද්දේ අති විශාල ප්‍රේක්ෂකීන් ප්‍රමාණයක් සිනමා ශාලාවලට එනවා. ඉතින් මම දැනගන්න කැමති ප්‍රේක්ෂකයින්ට ඔබ මොකද දෙන පණිවිඩය සහ ආරාධනා කරන්න චිත්‍රපටය බලන්න. අනිවාර්යයෙන්ම කියන්නේ මේ වගේ නිර්මාණ බිහි වෙන්නෙම ප්‍රේක්ෂකයෝ ඊළඟ පෙරලා ඒගොල්ලෝගේ දෙන ආදරෙත් එක්කම තමයි. ඒගොල්ලෝගේ ආදරය වැඩි වෙන ඊළඟ අවුරුද්ද දැන් අපිට ඒක අර හොඳම උදාහරණයක් තියෙනවා 2025 මේ 2026 ආරම්භය. කැලෙන්ඩර් එකක් දැක්කනම් කොහේ සෝෂල් මීඩියා වල ෂෙයා වෙලා තියෙනවා ඊළඟ අවුරුද්ද දෙන්න තියෙන මේ අවුරුද්ද දෙන්න තියෙන ෆිල්ම් ටික. ඒ 2025 2024 23 ඕගොල්ලෝගේ ආදරය. මේ අවුරුද්දේ ඕගොල්ලෝ ලබා දෙන ආදරය තමයි ඊළඟ අවුරුද්දේ තව නිර්මාණ බිහි වෙන්නේ මේ ලංකාව ඇතුලේ. සිංහාසන දාන කබගේ භෝජනයට ප්‍රාණගත් පැතිරුවෙකුද මිත්‍යා කැඩුවම බොල ශික්ෂා සොබදහමත් අහයි පැනයා දැනෙන්නද මුන්ට මගේ ඇකයා තයුක්තිය දැනෙ නැසකයා